දවස් ගානක නිමාඩුවකට පස්සේ ආවා වාහනේ පැත්තට. මේ අනින් ගමන් ඉන්නේ වාහනේ ගාව ටේලරේ නෑ වෙන කෙනෙක් ගලවගෙන ගිහිල්ලා වැඩ කරන්න. බලමු වාහනේ මොකද තත්ත්වේ ස්ටාර්ට් වෙනවද? කට්ටියම මේ අපේ යාඩ් එක. ටිකක් තියෙනවා ටේලර් වාහන තියෙනවා. තියෙන්නේ මගේ වාහනේ. බලමු ස්ටාර්ට් වෙනවද මොකද බැටරි වැහැලාද? දවස් 4කට පස්සේ ආවේ වාහනේ ගාවට. මුලින්ම චෙක් කරන්න ඕන ඩීසල් ටැංකිය. බඩු ෆුල් ටැංක්. එතකොට යා පැත්තෙන් ගිහින් බලන්න ඕනේ මේන් එක දාලාද කියලා මේන් ස්විච් එක. බලාගෙන ඇවිල්ලා මේන් එක දාලා වගේ තියෙන්නේ. බලමු අපි අතුර දාලා ස්ටාර්ට් වෙයිද කියලා. තමයි ඉතින් අපේ ජීවිතේ වාහනේ ඇරලා තියෙනවා. කවුරු හරි අර ටේලරේ ලයිසන් ඉන්ෂුරන්ස් ටික ගන්න ඇති. මේක ඔන් කරන්න ඕනේ. මෙතන තියෙනවා කවුරු හරි ඇදලා ආදායම් බලපත්‍ර. යක් මගේ තිබ්බ පරණ ටේලරේ ආදායම් බලපත්‍රය. මේක ඉවර වෙච්ච එකක්. අපි බලමු යා පැත්තෙන් කරගිලා මේන් එක දාලා ස්ටාර්ට් කරලා. අඩු ස්ටාර්ට්. ඔන්නෝමයි තත්ත්වය යාළුවනේ. ඉතින් වාහනේ ටිකක් අස්පස් කරන්න තියෙනවා. ඇඩි කරලා කියන්නේ සීට් නමලා නම් කරලා ඒවා හැමදැනම පොඩ්ඩක් අස්පස් කරලා දැන් ගන්න ඕනේ. මේ අපේ යාඩ් එක. ඒවම තමයි ඉතින් ජීවිතේ වැඩට ආවා. දැන් වාහන ටික අස්පස් කරලා වැඩ පටන් ගන්න තමා හදන්නේ. ඔන්නෝමයි ඉතින් අපේ රස්සාවේ ඉතින් තත්ත්වේ.